Welcome to Ratnapura. හර්ෂයේ අධ්‍යාපන චාරිකාව මෙසේ අද දිනේදී 2026 තුන්වෙනි මාසයේ 13 වෙනිදා මෙහෙම යනවා. ඉතින් අපගේ ගමනාන්තය වෙන්නේ කූරගල රජමහා විහාරය. ඉතින් අපගේ උදෑසන ආහාරය සඳහා අප නැවතිලා අරමුණු රජමහා විහාරයේ. ඉතින් අපි අපේ රජමහා විහාරයේ තත්ත්වය බලන්න. ඉතින් මං කලින් කිව්වා වගේ අපේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ අපේ ප්‍රධාන නැරුම් ස්ථානය වන්නේ කූරගල පුදුබිමයි. ඉතින් අපි මේ අවස්ථාවේදී කූරගල පුදුමයට පැමිණලා තිබෙනවා. ඉතින් මගේ සහෝදරයෝ කීප දෙනෙක් එක් වෙලා සිටිනවා අපගේ චාරිකාව සහ කූරගල පුදුම ගැන අදහස් කීපයක් පවසන්න. කූරගල පුදුම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දන්ති ධාතු, කේශ ධාතු, ඒ වගේම ගජමුතු වාලාංගුරේ තැන්පත් කරලා තියෙන පුදුමක්. මේක මහරහතුන් වහන්සේලා වැඩ සිටිලා ඉන්නවා කියලා පවසනවා. අපි දැන් මේ පිවිසලා ඉන්නේ කූරගල ඓතිහාසික පුදුමකට මෑතක ගොඩනගනලද. දැන් අපි දරුදරියන් පිරිසක් මෙතනින් එහාටත් ගමන් කෙරුවා. දැන් මේ ස්ථානයේ නරඹගෙන උඩට යන්න බලාන යන්නේ චෛත්‍ය වන්දනා කරන්න. ඕනෙදික අපිට මේක නිකන් චීල මහා ප්‍රාකාරය වගේ මට නම් පේන්නේ. බොහොම දැකුම් කළු දර්ශනයක් තියෙන වට පිටාවේ. අපි හැමෝම මං හිතන්නේ පින්වන්ත කට්ටිය වෙන්න දෙනේ මේ වගේ ගමන් එන්න අපි කට්ටියම එකතු වෙලා දැක බලා ගන්න. කොහොමද තුන්නේ? අපේ සංවිධායකතුමා කිව්වොත් අහන්න අපි කොහොමද කරන්නේ කියලා. කියන්නේ. පොෂා. ඉතින් අපි ප්‍රධානම ස්ථාන තමයි අද දවසේ කූරගල. ඉතින් අපි ප්‍රධානම ස්ථානය නේද? ඔව්. අපි ඉස්සලා මාව එක වැඳලා ඉවර කරගන්න. ඉතින් අපි දැන් යනවා හරි අමාරුවෙන්. අමාරුයි. හැබැයි ඒක අපිට අමාරුයි කියලා දැනෙන්නේ මේ තියෙන මේ සිහිල් සුළඟ නේද? වෙලාවකට හොඳයි. වෙලාවකට රස්නේ. ඉතින් මේ වගේ ලස්සන විවයක් අපිට පේනවා. ඉතින් මේ සුන්දර බව හා කූරගල පුදුමේ ඉතිහාසය අපිට පොඩි අදහසක් කියන්න අපගේ පාසලේ සිංහල හා බෞද්ධ විෂය ආචාර්ය හපංගල ගුරුතුමා අපිට මේ අවස්ථාවේදී අපිත් එක්ක එක් වී සිටිනවා. මම හිතන්නේ අපි ළමයි මේ වාර්ෂික අධ්‍යාපන චාරිකාවේ අපේ ස්ථානයක් වුණේ කූරගල පුදුම.
අතර මේ කූරගල පුදබිම ගැන කතා කරනවා නම් කූරගල පුදබිම ඓතිහාසික වශයෙන් අරගත්. මොකද කූරගල කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට නැත්නම් ඊට වසර 2300කට පෙර ශ්‍රී ලංකාවට තේරවාදී බුදු සමය ලැබුණත් එක්ක තේරවාදී මහා සම්ප්‍රදායේ මූලස්ථානයක් විදිහට බලංගොඩ ප්‍රදේශය ආශ්‍රිතව ගොඩනැගුණු පුදබිම. ඉතින් වසර ගණනාවක් කාලේ වැලිතලාවෙන් යට වෙලා තිබුණු මේ පුදබිම මෑත ඓතිහාසිකව ජනයාට වැඳ පුදා ගන්නට ඉඩ සැලසුණා. එහි ප්‍රතිඵලයක් විදිහට අද මේ දකින ඓතිහාසික පින්බිම රහතන් වහන්සේලා වැඩ සිටියේ අපිට නැවතත් වන්දනාමාන කර ගන්න අවස්ථාව ලැබී තියෙනවා. ඒ පින්බිම තමයි අපි අද මේ අවස්ථාවේ ගොඩනැගී සිටින්නේ. ඔක්කොම පාස් කරගෙන උඩට දුවගෙන ආවා. අපිට අතන පේන පිළිමයක් තියෙනවා. මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ. යම් බලන්න අපි. අම්බෝ මාරම අමාරුයි. ඉතින් අපි මේ ඇවිල්ලා තින්නේ කූරගල චෛත්‍ය අභියසට. ඉතින් මාරම ලස්සන සුන්දර පාරාදීසයකට ගියා වගේ. ඇත්තටම පාරාදීසයකට ගියා වගේ. ඉතින් කලින් එල්ලිගල ගිහිල්ලා තියෙනවා. ඒ view එක තමයි තියෙන්නේ. ඉතින් අද වැඩි සෙනගත් නැහැ. අපේ ඉස්කෝලේ කට්ටියම තමයි ඔක්කොම ඉන්නේ. ඉතින් කලින් අතනදී අපි තමයි අන්තිමට හිටියේ. දැන් අපි මේ වෙද්දී මුලින්ම අපි තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මාරම මහන්සි ඇත්තරම. අපි තාත් ඉස්සරහට යන්න. හරි ඉතින් වටපිට මාරම ලස්සන විදිහට වෙනවා. දෙවියන්ගේ ප්‍රතිමාව බලන්න